හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ගොඩ දවසකින් කතාවක් අරන් එන්න බැරි වුණා. ඒ නිසා ඔන්න ලස්සන කතාවක් අරන් ඇවිල්ලා දෙනවා. කතාව ඉවර වෙනකන් අවසාන වෙනකන් අහලා ඔයාලගේ අදහසක් පහලින් කමෙන්ට් කරන් යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු අද කතාවට. සවස් යාමයේ හිරු බටහිර අහසේ රන්වන් පැහැයෙන් හැඩවි මුහුදු වෙරළට ආවේනික සිසිල් සුළඟක් රැගෙන ආවේය. ආකාශ් වැලිතලාව මත හිඳගෙන ඈත සිතිජය දෙස බලා සිටියේය. ඔහුගේ දෑස්වල තිබුණේ වචනවලට පෙරලිය නොහැකි තරම් වූ දුකක් සහ හුදෙකලාවක්. මේ මුහුදු වෙරළ ඔහුට අමුත්තක් නොවේ. ඔහුගේ ජීවිතයේ වැදගත්ම තීන්දුව තීරණ ගත්තේත් වඩාත්ම වේදනාකාරී නිහඬතාවයන් ගත කළේත් මේ වැලිකැට සමගය. හදිසියේම ඔහු අසලින් කුඩා මිහිරි හඬක් ඇසුණි. අනේ අංකල් ඔයාගේ මේක මෙතන දාලා ගියා. ආකාශ් හිස එසෙව්වේය. ඔහු අසල සිටියේ සිඟිති දැරියකි. අවුරුදු 7-8ක් පමණ වයස ඇති ඇය අහිංසක දෙනෙතින් ඔහු දෙස බලා සිටියාය. ඇගේ අතේ තිබුණේ ආකාශ්ට අයිති වූ ඔහුගේ ප්‍රියතම පෑනයි. තෑගි ලැබුණු දා සිට ඔහු එය හැමදාම සාක්කුවේ දරාගෙන හිටියා. තෑන්ක්ස් බෝනික්කි. ආකාශ් hina වෙන්නට උත්සාහ කළත් ඔහුගේ හඬ වෙව්ලන්නට විය. ඔහු පෑන ලබාගෙන ගැහැණු ළමයා දෙස බැලුවේය. ඇගේ දෑස්වල තිබුණේ ඔහුට අමතක ඇති කවදාවත් අමතක කළ නොහැකි දෑසකි. ඔයා අඬනවද අංකල්? ඇය ආකාශ්ගේ වේදනාබර සුසුම් තේරුම් ගත්තා මෙනි. ආකාශ්ට පුදුම හිතුණි. මේ සිඟිති දැරියට තමාගේ සිත කියවීමට හැකිද? නැහැ පුංචි දෝනි, මං කල්පනා කර කර හිටියා. අඬන අය තමයි කල්පනා කරන්නේ. ඇය පැවසුවාය. මගේ අම්මත් එහෙමයි. එයා කල්පනා කරනකොට හරිම ලස්සනයි. එයා අඬනකොට නහය ජම්බු ගෙඩියක් වගේ රතු පාටයි. මේ වදන් ආකාශ්ගේ සිතට තදින්ම කා වැදුණි. ඔයාගේ අම්මා කොහෙද? ඔහු නොදැනුවත්වම ඇසුවේය. මෙතන. ගැහැණු ළමයා තම කුඩා ඇඟිල්ලෙන් ඈත මුහුද දෙසට පෙන්නුවාය. එයා මේ මුහුද අයිතියි කිව්වා. අංකල් ඔයා ඇයි මේ මුහුද දිහාම බලන් ඉන්නේ? ආකාශ්ට පිළිතුරු දීමට නොහැකි විය. ඔහුගේ මනසට ආවේ එකම රූපයකි. මේ මුහුදටම ආදරය කළ තමාගේ ජීවිතේම වූ ඡායාගේ රූපයයි. ඡායාගේ දෑස්වල තිබූ නිල් පැහැය මේ මුහුදටත් වඩා ගැඹුරු විය. ඔහු දෙනෙත් පියාගත්තේය. අම්මා මට කිව්වා දුක හිතුනම ලස්සන දේවල් දිහා බලන්න කියලා. මුහුද ලස්සනයි නේ. ඇය ආකාශ්ගේ අත අල්ලගත්තාය. අංකල් ඔයාගේ නම මොකක්ද? ආකාශ්. ඔහු සෙමෙන් කීවේය. මගේ නම යුගාරා. යුගාරා ආකාශී බණ්ඩාර. ඇය hina කට උල් කර කර කියන අපූර්ව දෙස බලා උන් ආකාශ්ට නොදැනීම සිනා පහළ විය. ඡායා හා ඔහුද ආසාවෙන් උන්නේ පුංචි සුරංගනාවියකටය. පුදුමයට කරුණ නම් මේ කුඩා සිඟිත්තියටද ඇත්තේ ඡායා හා ආකාශ් කතා වුණ නමමයි. ඇගේ සිනහවත් ඡායාගේ සිනහවට කොතරම් සමානදැයි ආකාශ්ට සිතුණි. අංකල් ඔයා ආයෙත් මෙතනට එනවද? ආකාශ් මොහොතක් කල්පනා කළේය. මේ පුංචි දැරිය කවුද? ඇයි ඇගේ කටහඬත් දෑස්වලත් ඡායාගේ හුරුවක් දැනෙන්නේ? යුගාරා ඔයාගේ අම්මා ඔහුට ඇසීමට අවශ්‍ය විය. ඒ මොහොතේම බෝනික්කි යන හඬක් ඇසිණි. ඒ හඬ ආකාශ්ට පුදුම හිතුණි. ඒ ඡායාගේ හඬද? නැත. ඒ ඡායාගේ හඬට වඩා වෙනස් වුවත් ඒ හඬේ තිබුණේ ඔහුට හුරු පුරුදු ආදරණීය ස්වරයකි. මුහුදු වෙරළේ අඳුරේ සිට රුවක් ඔවුන් දෙසට ඇවිදගෙන එනු පෙනුණි. ඒ රුව ආකාශ්ගේ හද ගැස්ම වේගවත් කළේය.
එය ඡායා විය නොහැක. අඳුරේ සිට පැමිණි රේරුව යුගාරා අසල නතර විය. ආකාශ්ගේ හදගැස්ම මොහොතකට නතර වූවාක් මෙන් ඔහුට දැනුනි. ඒ රුව සෙමින් ආලෝකයට පැමිණෙන විට ආකාශ් දුටුවේ තරුණියකි. ඇය ඡායා නොවේ. නමුත් ඇය ඡායාගේ නැගණිය සහන්සාය. සහන්සා? ආකාශ්ගේ හඬ වෙව්ලන්නට විය. සහන්සා පුදුමයෙන් මෙන් ආකාශ් දෙස බලා සිටියාය. ඇගේ දෑස්වල කඳුළු පිරී ගියේය. ආකාශ් අයියේ ඔයා කොහොමද මෙහෙට ආවේ? මං හැම අවුරුද්දකම මේ දවසට මෙහෙට එනවා සහන්සා. ආකාශ් බිම බලාගෙන පැවසුවේය. ඒත් මං කවදාවත් හිතුවේ නෑ ඔයාලව මෙහෙදි හම්බෙයි කියලා. මේ පුංචි දූනී සහන්සා යුගාරව තමාට සමීප කරගත්තාය. මේ යුගාරා ඡායා අක්කගේ දුව. ආකාශ්ට අකුණක් ගැහුවාක් මෙන් දැනුනි. ඔහුට වචන අහිමි විය. ඡායාගේ දුව? ඒ කියන්නේ සහන්සා මට මොකුත් තේරෙන්නේ නෑ. එදා ඒ ඇක්සිඩන්ට් එක පස්සේ මට කිව්වේ ඔයාට කිව්වේ අක්කා නැති වුණා කියලා විතරයි අයියේ. සහන්සා කටහඬ පාලනය කරගනිමින් පැවසුවාය. ඒත් අක්කා හොස්පිටල් එකේ මරණය එක්ක සටන් කළා. ඒ වෙද්දි අක්කගේ බඩේ මේ පැටියා හිටියා. බෝනික්කිව මෙලොවට බිහි කරලා විනාඩි කිහිපයකට පස්සේ තමයි අක්කා සදහටම ඇස් පියාගත්තේ. ආකාශ්ගේ ඇස්වලට කඳුළු උනන්නට විය. ඔහු වැලිතලාව මත ඉඳගෙන සුසුම් හෙලන්නට විය. ඒත් අක්කා මට කිව්වා අයියා අක්කගේ දරුවව නෑ සහන්සා. ඔයාලා හැමෝටම මං වැරදිකාරයෙක්. ඒත් මං අවුරුදු ගාණක් තිස්සේ විඳවනවා. බෝනික්කි ඔයා ආසයිනේ වැලිමාලිගා හදන්න. අන්න අතනට ගිහින් ඒව හදන්නකෝ. සහන්සා යුගාරව එතනින් පිට කරේ ආකාශ් එක්ක කතා කළ යුතු නිසයි. අක්කා ඔයාට වෛර කරා අයියේ. සහන්සා කේන්තියෙන් ආකාශ්ට එහෙම කියලා දැම්මා. ආකාශ් නිහඬවම ඈත මුහුදු රළ දිහා බලන් කල්පනාවකට වැටුණා. අතීතයේ ඔහු හා ඡායා වුන් හැටි සිහි විය. ඔය ඉතින් දැන් සර් ඔෆිස් යන්නේ නැද්ද? මට පරක්කු වෙනවා ඡායා. යන්න කලින් ළඟට වෙලා ඉන්න ඕන. මෙයත් දැන් හොඳටම නරක් වෙලා ඉන්නේ. මං නරක් උනේ මගේ චණ්ඩි කෙල්ල නිසා තමයි ඉතින්. ආකාශ් ඡායාගේ ඉන වටේ අතක් දාලා ඔහුගේ ඔඩොක්කුවේ ඉඳවා ගත්තේ ගෙල සිඹිමින්. හැමදාම මට මෙහෙම ඉන්න ඕන මැනික. ඉතින් මේ ඉන්නේ මගේ කරගන්න ඕන. ඇයි දැන් මං වෙන කාගේ හරිද? ඡායා මූණත් ඇද කරගෙන අහක බලාගත්තේ කේන්තියෙන්. අනේ මන්ද බම් මේ ගෑනු නම් කොයි වෙලෙත් පැටලෙන්න තමයි බලන්නේ. ආකාශ් ඡායාගේ කොපුල් සිඹින ගමන් එහෙම කිව්වේ ආදරණීය හෝරාවකට මුල පුරමින්. ඡායාත් ඔහුට අවනත උනේ ඔහුගේ ස්පර්ශයන් ඇගේ සිත ප්‍රිය කරන නිසාය. මං සම්පූර්ණයෙන් වෙනස් වුනේ තමුසෙ නිසා ඡායා. ඒ නිසා කවදාවත් මාව දාලා යන්න නම් හිතන්නවත් එපා හරිද? මං ජීවත් වෙලා ඉන්නකම් තමුසෙ මගේම විතරයි. ආකාශ් එසේ කියමින් ඇයව සායනය මත සතපමින් ඇගේ කොපුල් සිපගනිමින් සෙමින් ඇගේ වත රැඳි ගවුම ඉවත් කරන්නට විය. ඔහුට අනුගත වෙමින් ඈ ඔහුව වතට බර කරගත්තේ දඩබ්බර පෙම්වතාගේ ආලයෙන් මුසපත් වීමටය. හොඳටම පරක්කුයි. කෝල් 5යි. මෙයා ආයේ නිදි. කෝ නැගිටින්න. ඡායා ඔහුගේ පපුවෙන් මෑත් වූයේ එසේ කියමින්. මටත් වැඩට යන්න තිබ්බා. වෙලාවෙන් කොහෙද ඉතින්? මගේ අස්සනී එක්ක බෑනේ. දැන් මමද මෙතන වැරදි? ඡායා ගස්සමින් කාමරයෙන් පිට වුනේ තවත් හිටියොත් ඔහුගෙන් බේරුමක් නැති වෙන නිසයි. කාලය හිමීට ගෙවිලා ගියේ ඡායා හා ආකාශ් ආදරේ දිනින් දින දනුලමින්ය. සෙනසුරාදා ආකාශ් සිටියේ නිවසේය. ආකාශ් අපි කවද්ද බඳින්නේ? ඔයාලගේ අම්මා මට කැමති වෙයිද? ඡායා ආකාශ්ගේ තුරුලේ නිදාගෙන මේ අහන්නේ හිතේ කැකෑරෙන ප්‍රශ්නේ ගැනයි.
ආකාශ්ගේ මව කිසිසේත් ඡායාට කැමති නොවන බව ආකාශ් දැන සිටි නිසාම කිසිවක් කීවේ නැත. ඉක්මනින් අපි බඳිමු ඡායා ටික දවසකට ඉවසන්න හාද. මං ආසයි චූටි කෙල්ලෙක්ට ආකාශ්. අපි එයාට නම දාමු යුගාරා කියලා. ඒ නම ලස්සනයි. ඔයාගේ නමත් කෑල්ලක් දාලා හදමු ලස්සන නමක්. ඡායා මේ කියන කිසිවක් ආකාශ් වැඩිය ගණන් ගත්තේ නෑ. ඔයා ආස නැද්ද ආකාශ් චූටි පැටියෙක්ට? පිස්සුද ඡායා? අපි දෙන්න ජීවිතේ පටන් ගත්ත විතරයි. අනික දැන්ම දරුවෙක් ගැන හිතන්නේ කොහොමද අපි? මැරි කරලවත් නැතුව. ආකාශ් එසේ කියමින් ඇඳෙන් නැගිටලා යන්න ගියා. ඡායාට ඔහුගේ මේ වදන් උහුලන්න බැරි තරම්. ඡායා කුස පිරිමැද්දේ දුකින්. මට හිතෙන්නේ ඇයි ඔයා මල් ළඟට ඇවිල්ලා ඉන්නේ කියලා. ඡායා කුස පිරිමැද්දේ ආදරෙන්. ආකාශ් ඔෆිස් ගිය පසු ඡායා කලේ ඇඳට වෙලා කල්පනා කරන එකයි. හවස් යාමේ ආකාශ් ආ විගසම ඡායාව සොයන්නේ ඇය ඇසළ සැනසෙන්නටය. මොකෝ නෝනාද මේ සයිලන්ට්? ආකාශ් මම ප්‍රෙග්නන්ට්. මේ බලන්න. ඈ ඔහු වෙත දිගු කළේ අතැගිලි අතර ගුලි කරන්න උන් ස්ට්‍රිප් එකයි. ඈ ඔහුගෙන් බලාපොරොත්තු වූයේ සතුටින් සිනාසෙන මුහුණක් වුවද ඔහුගේ මුහුණ අඳුර වුණා. තමුසෙට ඔච්චර පරිස්සම් වෙන්න බැරි වුණාද ඔයා? ෂික් විතරක්. දැම්ම ළමයෙක් ගැන හිතන්න පුළුවන්ද? ලයිෆ් එක එන්ජොයි කරන්න ඕන අපි. ආකාශ් මං හිතුවේ නෑ ඔයා ඔහොම කියයි කියලා නම්. ඡායා හඬමින්ම අසලූන් පුටුවකට බර වුණේ වේදනාවෙන්. පුටුවේ උන් ඡායාගේ ඇස් අගින් රූරා වැටුණ කඳුළු දුටු ආකාශ්ගේ හදවත වේදනාවෙන් කෑ ගසන්නට විය. මේ අහන්න බේබී ඔයා දන්නවනේ මං ඔයාට ගොඩාක් ආදරෙයි. දැන්ම මෙහෙම දෙයකට මං ලේස්ති වුණේ නෑ. මැනික අපි මුලින් මැරි කරන්න ඕන. කේන්ති ගියේ ඒකයි. ආකාශ් ඡායාව ලයට තුරුළු කරගත්තේ වේදනාවෙනි. අපි හැමදේම හදාගමු ආකාශ්. මේ අපේ පැටියා අපේ හැමදේම විසඳයි. ඡායා ආකාශට ගුලි වූයේ වේදනාව ඔහුගේ පපුවේ දියකර හරින්නටය. හරි අහන්නකෝ මං ගෙදර ගිහින් එන්නම්. අපේ අම්මට මේ ගැන කියන්න ඕනිනේ. අපිට එයාගේ කැමැත්ත ගන්න ඕනේ. එයාගේ කැමැත්ත නැතුව අපිට මැරි කරන්න බෑනේ. එහෙම වුණොත් මට බිස්නස් අතාරින්න වෙනවා මැනික. ඔහු ඡායාගේ හිස අතගාමින් එසේ කීවේ හිතේ උපන් කේන්තිය යටපත් කරගෙන. ආකාශ් දැන්ම විවාහයකට සූදානම් වී නොතිබුණේ ඔහුගේ මව නිසාය. ආකාශ් ඡායාට සැබවින්ම ආදරය කළද ඔහුගේ මව ඊට විරුද්ධය. ඉක්මනට ගිහින් ඉක්මනින් එන්න ඕනි එහෙනම්. ඡායා ඔහුගේ පපුවට හාදු දුන්නේ ඔහුගේ කේන්තිය යටපත් කිරීමටය. ආකාශ් ගිය පසු ඡායා බලා සිටියේ ඔහුගෙන් සුබ පණිවිඩයක් එන තෙක්ය. රාත්‍රියේ ආකාශ් ආවේ උණු උණු ආපද රැගෙනය. ඔයා කන්න ආස නිසා මං උණුවෙන්ම ගෙනාවේ. නිවෙන්න කලින් කන්න හාද. අම්මා මොකක්ද කිව්වේ ඡායා හැසුවේ ගෙහි ගෙහි වගේ. එයා අවුලක් නෑ ඡායා. ඔයා කන්නකෝ මං වොෂ් දාන් එන්නම්. නෑ කියන්නකෝ මට බයයි ආකාශ් කියන්නකෝ. මං දැන් කිව්වනේ අපි බලමුකෝ හාද. ආකාශ් ඡායාගේ හිස අතගා නාන කාමරයට වැදුනේ නාගන්නටයි. අයියේ සහන්සාගේ හඬ නිසා ආකාශ්ගේ කල්පනාව බිඳුනි. අපි යන්න හැදුවේ රෑ වෙලානේ බෝනික්කි වෙලාවෙන් නිදා ගන්නවා ඒකයි. ඇස්වලට ඉනූ කඳුළු පිහිමින් ආකාශ් නැගිටලා යුගාරා දෙස බලා සුසුම් හෙලන්නට විය. බෝනික්කි කොහොමද මාව අඳුරගත්තේ? ආකාශ් සහන්සාගෙන් ඇසුවේ හිතේ ඇති වූ ප්‍රශ්නයයි. අක්කා මැරෙන්න කලින් එයාගේ ඩයරි එකේ ඔයාගේ පින්තූරයක් තියලා තිබ්බා. යුගාරා හැමදාම ඒක බලනවා. එයා අද ඔයාව දැක්ක ගමන් අඳුරගත්තා. සහන්සා එහෙම කිව්වේ චූටි පැංචිගේ ඔළුව අත ගාමින්. ආකාශ් දන හිසින් වැලි තලාව මත හිඳගෙන සඳලිව වැළඳ ගත්තේය.
වසර ගණනාවකට පසු ඔහුගේ හදවතට දැනුණු ඒ හිස් තැන පිරී යන බව ඔහුට දැනුණි. ඡායා තමා අසල නැතත් ඇගේ ආදරය මේ කුඩා දියණිය හරහා තමා වෙත නැවත පැමිණ ඇත. ආයිත් මාව දාලා යන්න එපා අංකල්. යුගාර ආකාශ්ගේ බෙල්ලේ එල්ලී බිඹුනුවාය. ආකාශ් ඈත මුහුද දෙස බැලුවේය. මුහුදු රළ පෙර මෙන් රළු නැත. එය දැන් සංසුන්ය. නෑ දෝනි, මං ආයේ කවදාවත් ඔයාලව දාලා යන්නේ නෑ. එදින රාත්‍රිය උදා වූයේ සඳ එළියෙන් මුහුදු වෙරළම නැහැවී යද්දීය. ආකාශ් කාමරයට වී කල්පනා කරන්නට විය. සහන්සා ආකාශ් දෙස බලන්නේද කේන්තියෙනි. ඇය සිතන්නේද තමා ඡායාගේ දරුවව නැති කරා කියාය. ආකාශ් ඇඳවිට්ටමට හේතු වී පර කල්පනාවකට වැටුණේ ඡායාගේත් ඔහුගේත් මතකය සිහි කිරීම ඔහුගේ පුරුද්දක් නිසාය. යාළුවනේ, කතාව කොටස් වශයෙන් දෙන්නම්. ඊට පස්සේ සම්පූර්ණ කතාවම එකවර දෙන්නම්. එහෙම හොඳයි නේද? එහෙම නැත්නම් ඊළඟ කොටසෙන් සම්පූර්ණ කතාවම ඉවර කරන්නද? කාලය වේගයෙන් ගෙවී ගියේ ඡායාගේත් ආකාශ් දෙදෙනාගේම ආදරේ දළුලා වැඩෙමින්. ආකාශ්, මට විටමින් වගයක් ගන්න තියෙනවා. ඩොක්ටර් කිව්වා ඒවා අනිවාර්යෙන් බොන්න ඕනි කියලා. ඒ නිසා මට ඒ ටික ගෙනල්ලා දෙනවද? හරි. හෙට ලේස්ති වෙන්නකෝ. අපි යන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බබාගේ තත්ත්වය බලාගෙන විටමින් ටිකක් අරන් එන්න හාද? ආකාශ් ඡායාගේ උකුලේ ඔළුව තියාගෙන එහෙම කිව්වේ සතුටින්. ඡායා සිතූ පරිදිම ආකාශ් වෙනස් වුණු නිසාම ඡායාත් හිටියේ හරිම සතුටින්. දෙන්නත් එක්කම උදේම ලේස්ති වෙලා ඩොක්ටර් කෙනෙක් ළඟට ගියා. එන්න මිස්ටර් ආකාශ්. මේ ඔයාගේ වයිෆ් වෙන්න ඕනේ. ඔව් ඩොක්ටර්. ඕකේ ආකාශ්. මට විස්තරේ කියලානේ තියෙන්නේ. අපි එහෙනම් යමු බෙඩ් එකට. ආකාශ්, ඩොකියුමන්ට් ටිකක් ඇති සයින් කරන්න. ඔයා මේ නර්ස් එක්ක යන දරුවෝ. ආකාශ්, මට නම් අමුත්තක් දැනෙනවා. ඡායා ආකාශ්ගේ අතින් අල්ලන් එහෙම කිව්වේ බයෙන් වගේ. බය වෙන්න දෙයක් නෑ. ඔයා යන්නකෝ. මම මේ ටික සයින් කරලා එන්නම්. ආකාශ් ඡායා යන දෙස බලා සුසුම් හෙළුවේ වේදනාවෙන්. මට සමාවෙයන් මැනික. අදින් පස්සේ ඔයා මට ආදරේ නැති වෙයි. කමක් නෑ. ආකාශ් ඡායා දෙස බලාගෙනම එහෙම හිතුවා. අනේ ඩොක්ටර්, මොකද්ද මේ කරන්න හදන්නේ ඔයාලා? මට චෙකප් එකකට නෙවෙයිද? ඔයාලට වැරදිලා. මං ආවේ චෙකප් එකකට. ඡායා රෝහල් කාමරේ දෙවනත් එන්න කෑ ගසන්නට විය. ඔයා ඔහොම දැඟලුවොත් අපි කොහොමද වැඩ කරන්නේ? බබාලා වගේ හැසිරෙන්න එපා. අනේ ඩොක්ටර්, මං වැඳලා ඉල්ලන්නම්. අනේ මට මගේ දරුවා ඕනි ඩොක්ටර්. අනේ පින් සිද්ධ වෙයි. ඔයාලා මේ පව් කරගහන්න එපා ඩොක්ටර් ප්ලීස්. මං කාටවත් නොකියම ඉන්නම්. ඡායා හඬා වැටෙන්නට විය. ඇගේ බලකිරීම නිසාම දරු ගැබට හානි නොකර ඔහු ඈව රැගෙන ආවත් ඡායා සිටියේ ආකාශ් සමග කේන්තියෙන්. එන්නේ අම්මෙනික, ගොඩක් අමාරුද? ගිහින් අපි බෙහෙත් බොමු. ආකාශ් ඡායාව ආදරෙන් වැළඳගෙන ඇයව පරිස්සමෙන් ගෙන යනවා. වසර ගණනක් තිස්සේ ඡායා ආකාශ්ට ආදරේ කරපු එක ගැන ඇය ඇයටම දොස් නගා ගත්තා. තම ලෙයින් උපදින්නට සිටි කිරිකැටියා නැති කිරීමට තරම් ඔහුගේ හිත පහත් යයි ඡායා සිතුවා. ඉඳගන්නකෝ මැනික. ඔයා මොකුත්ම කිව්වේ නෑ. මූණ දිහා බලන් ඉන්නවා විතරයි. මේ අහන්නකෝ, අපි තව අවුරුදු 2කින් විතර ලස්සන චූටි බෝනික්කයක් ගේමු හාද? ආකාශ් ඡායාව තුරුල් කරගෙන එහෙම කිව්වේ හිතේ වේදනාව යටපත් කරගෙනයි. අයින් වෙනවා ආකාශ්. තමුසෙ දැන් මගේ කවුරුවත්ම නෙවෙයි. අපි අඳුරන්නේ නෑ. ඔයා හිතනවා නම් මගේ දරුවා මැරුණා කියලා? නෑ. එහෙම උනේ නෑ ආකාශ්. තමුසෙ තමයි මැරුණේ. මට ආදරේ කරපු, මං ආදරේ කරපු මගේ ආකාශ් මේ ලෝකේ නෑ. එන්න එපා මන් ළඟට. මං යනවා. තමුසෙ වගේ ජරා මිනිහෙක් එක්ක මට ඉන්න ඕනි කමක් නෑ. ඡායා, මෙහෙ එනවා. තමුසෙ ඔය කෑ ගහන්නේ මොනව දැනගෙනද? කවදා හරි හැමදේම තේරෙයි තමුසෙට. මාව දාලා යන්න එපා ඡායා. මං තමුසෙට ගොඩක් ආදරෙයි. ආදරෙයි?
ආදරේ කියන වචනේ තේරුමවත් තමුසෙ දන්නවද ආකාශ්? මං තමුසෙට වෛර කරනවා. කිසිම දාක මගේ හිතේ ආදරයක් නෑ. අවුරුදු ගාණක් ආදරේ කරා අපි. මාව දාලා යන්න පුළුවන්ද ඡායා? තමුන්ගේ ලෙයින් ඉපදෙන්න හිටිය දරුවව මරන්න තරම් හයියක් තියෙනවා කියන්නේ තමුසෙට මාව මරන්න බැරි නෑ. කට වහපන්. ආයෙ වචනයක් හරි කිව්වොත් කට කඩනවා මං. ආයෙ වචනයක්වත් කියන්න බෑ. තමුසෙට මේ ගෙදරින් එළියට යන්න බෑ. ආකාශ් ඡායාව අල්ලගත්තේ කාමරයට යන්නයි. මාව අතාරිනවා. තමුසෙට මාව අල්ලන්න අයිතියක් නෑ. ඡායා ආකාශ්ගේ අත ගසලා දැම්මේ කේන්තියෙන්. ඒ ක්ෂණිකවම ඡායා මේසෙ උඩ තිබ්බ පිහිය අතට ගත්තා. තමුන් තව එක අඩියක් හරි තිව්වොත් මේ පිහිය මගේ බෙල්ලට තද වෙයි. ඡායා ඇස් වලින් බේරෙන කඳුළු පිහ පිහම කෑ ගැහුවේ වේදනාවෙන් වගෙයි. ආකාශ් ඇස් රතු කරන් ඡායා දිහා බලන් හිටියේ හරිම දුකින්. ඡායාගේ මේ වේදනාවට හේතුවද තමා බව ආකාශ් හොඳින්ම දනී. ඡායා දෙස නිසල්මන්ව ආකාශ් බලා සිටි අතර ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් ඡායා නිවසින් පිටත් වුණා. ආකාශ් ගල් ගැසී බලා සිටියේ ඡායා නැති ලොවක් ඔහු කවදාවත් සිතුවේ නැති නිසාය. දෙනෙතට ඉනූ කඳුළු වලට ඔහේ ගලන් යන්න ඉඩ දුන්න ආකාශ් බිම ඉඳගත්තේ උමතුවෙන් වගේ. නංගි ඔයා කොහෙද ඉන්නේ? මං ඉන්නේ ඔයාගේ බෝඩිම කිට්ටුව. මට ගොඩක් මහන්සියි නංගි. තවත් නම් මට පයින් එන්න බෑ. හෙලෝ අක්කේ. ඔයාට මොකද? ඇයි කතා නැත්තේ? සහන්සා කලබලෙන් වගේ පාර දිගේ දිව්වේ ඡායා කතා කරපු විදිහෙන් හිතට ලොකු බයක් දැනුන නිසායි. සහන්සා යනකොටත් ඡායා ගහක් යට ඉඳගෙන ඉන්නවා දැක්කම ඉක්මනින් දුවන් ගියේ එතනට. අක්කි අනේ ඇයි දෙයියනේ මේ කෝ අයියා ඇයි ඔයා මේ? හැමදේම කියන්නම් මාව ගෙදර එක්ක යන්න. මූණත් එක්ක රතු කරන් ඡායා අමාරුවෙන් වචන ගලප ගත්තා. සහන්සා ළඟ තිබ්බ ට්‍රීවිල් එකකට ඡායාව නගගෙන ගෙදර අරගෙන ගියා. හිමීට බහින්නකෝ. සහන්සා ඡායාව පරිස්සමෙන් කාමරයට එක්ක ගියේ හිතේ ලොකු සැකයකින්. මේ වතුර එක බොන්නකෝ. බීලා මුලින්ම මේ ජූස් එක බීලා ඉන්න. ඊට පස්සේ හාද. සහන්සා හිමීට ඡායාගේ ඔළුව අත ගෑවා. අක්කේ මොකද උනේ කියන්නකෝ. කෝ අයියා ඔයාලා රණ්ඩු වුණාද? හැමදේම මං පස්සේ කියන්නම් නංගි. මට මහන්සියි. මං පොඩ්ඩක් තනියම ඉන්නම්. ඡායා එහෙම කියලා කාමරයට ගියා. ඡායා අන දිහා බලන් උන් සහන්සට නම් හිතා ගන්න බැරුවයි හිටියේ. උඹට හැමදාම මොන හොල්මනක්ද බං වැහෙන්නේ? පිස්සෙක් වගේ කිසි කතාවක් නෑ ඔහේ කල්පනා කරනවා. කොල්ලෙක් නේද බං? බලපන් උඹේ මූණ. ආකාශ්ටත් බැන බැනම ඇඳේ කොනකින් ඉඳගත්තේ ආකාශ්ගේ ගජ මිතුරා බවන්තයි. උඹලට තේරෙන්නේ නෑනේ බං. හරි මට තේරෙනවද නැද්ද කියන්න මුලින්ම කියපන්කො මොකක්ද උනේ කියලා. උඹ විශ්වාස කරයිද දන්නේ නෑ. ඒත් බං මගේ ඡායාගේ දරුවෙක් ඉන්නවා බං. මොකක්? උඹට පිස්සු එහෙම නෑනේ. බවන්ත ආකාශ්ගේ ඔළුවට අත තියලා උණ බැලුවා. පිස්සු නෙවෙයි බං. අපේ බෝනික්කී එයා ඉන්නවා බං. හේත් මගේ ඡායා මං පණ වගේ ආදරය කරපු මගේ හිතුවක්කාරි මාව දාලා ගිහින් බං. රළු පපුවකට උවද දැනෙන වේදනාව උහුලන්න බැරි වුණු ආකාශ් හඬන්නට උනේ පොඩි එකෙක් වගෙයි. ඡායා සමග ගත කළ වසර ගණනාව හැමදාම ඔහුට සිහි වුණා. ඡායා නැති ලොවක් ඔහුට නැති නිසාම ජීවිතේ පිස්සෙක් වගේ ගෙවලා දැම්මේ ආකාශ් එයාටම දඬුවම් දීගෙනයි. උඹට කොහෙදද හම්බ වුනේ? ඡායාගේ නංගි සහන්සා එක්ක බීච් එකට ඇවිත් හිටියා. අපේ බෝනික්කී ඡායා වගේමයි බං. යද්දි මට දෙන්න ලෝභ හිතුණා. යුගාරගේ රුව මවාගෙන ආකාශ් එහෙම කිව්වේ කඳුළු අතරින් සිනාසෙමින්. පසුදිනත් හවස ආකාශ් වැලි තලාවට වී පෙරමන් බලා සිටියේ සිඟිති දියණිය එන තෙක්ය. ඈත තියාම ආකාශ දුටු යුගාරා දුවගෙන විත් ඔහුව බදාගත්තේ ආදරෙන්. එදින නම් ආකාශ්ට යුගාරව දමා යා නොහැකි විය. කුඩා දියණිය හා කාලය ගත කිරීමට ආකාශ් කැමැත්තක් දැක්වූයේ ඡායා හා මතක හිතට වද දෙන නිසාය. සහන්සාගේ ආරාධනය මත ආකාශ් ඇයත් යුගාරාත් පදිංචිව සිටි කුඩා නිවසට පැමිණියේය.
එය මුහුද අසලම පිහිටි ඉතා නිස්කලංක නිවසකි. නිවස පුරාම තිබුණේ ඡායාගේ සුවඳයි. බිත්තිවල තිබූ ඡායාරූප දෙස බලද්දී ආකාශ්ගේ හදවත නැවතත් වේදනාවෙන් පිරී ගියේය. අයියේ වාඩි වෙන්න. සහන්සා තේ කෝප්පයක් රැගෙන එමින් පැවසුවාය. යුගාරා ඒ වන විටත් ආකාශ් ගෙනා චොක්ලට් පාර්සලය ලිහමින් සාලයේ මැද වාඩි වී සිටියාය. සහන්සා මට තාමත් හිතාගන්න බෑ මං කොච්චර ලොකු වැරැද්දක්ද කළේ කියලා. මම හිතුවේ මම නිසා ඡායා නැති වුණා කියලා විතරයි. මං ඒ පීඩනයේ හින්දාම රට අතහැරලා ගියා. වැඩි කල් ඉන්න උනේත් නෑ මං ආවා. අම්මත් නැති වුණා. මං ඡායාව හෙව්වා. එයා හොයාගන්න බැරි වුණා මට. ඒත් එයා මං වෙනුවෙන් මෙච්චර දෙයක් කළා කියලා දැනගත්තම ආකාශ්ගේ කටහඬ බිඳී ගියේය. අක්කා ඔයාට කවදාවත් වෛර කළේ නෑ අයියේ. සහන්සා සෙමින් පැවසුවාය. එදා අක්කා ඔයා එක්ක රණ්ඩු වෙලා ආවේ මන් ළඟට. ඒ වෙලාවේ අක්කා මට මොකුත් කිව්වේ නෑ. අක්කා මට කිව්වේ ඔයා දරුවව නැති කරන්න හැදුවා කියලා විතරයි. මටත් ඔයා ගැන ලොකු තරහක් තිබ්බා එදා නම්. ඒත් අක්කට මාස 9 සම්පූර්ණ වෙලා සති 2ක් වගේ යද්දි හොඳටම අමාරු වුණා. මං අක්කව ඉක්මනට හොස්පිටල් එක්ක ගියා. එදා ඔයා අක්කව පෙන්නපු ඩොක්ටර් තමයි හිටියේ. එයා කිව්වා ඔයා දරුවව නැති කරන්න හැදුවේ අක්කගෙම හොඳට කියලා. අක්කව කලින් ඇක්සිඩන්ට් වෙච්ච නිසා අක්කට ළමයි හදන්න බෑ කියලා අක්කව ඔයා බේරගන්න එහෙම කරා කියලා ඩොක්ටර් කියද්දි ඇත්තටම අක්කා හුඟක් ඇඬුවා අයියේ. අක්කා අවසානට කිව්වේ ඔයාට ගොඩාක් ආදරේ කියන්න කියලා විතරයි. කොහොමත් බෝනික්ගේ හම්බ වෙලා අක්කා දවස් 2ක් විතර හිටියා ICU එකේ. ඊට පස්සේ සහන්සා හයියෙන් අඬන්නට විය. මං පසුතැවෙනවා අයියේ. අඩුතරමේ මං ඔයාට කතා කරා නම්. සහන්සා කාලයක් තිස්සේ හිතේ හිර කරන් වුන් දුක පිට කරේ කඳුළු වලින්. සහන්සා කාමරයට ගොස් පැරණි දූවිලි වැදුණු පොතක් රැගෙන ආවාය. ඒ ඡායාගේ දිනපොතයි. ඇය එය ආකාශ අතට පත් කළාය. මේකේ අන්තිම පිටුව කියවලා බලන්න. ආකාශ් වෙව්ලන දෑතින් දිනපොත විවෘත කළේය. එහි අවසානට ලියා තිබූ වචන කිහිපය ඔහුගේ දෑස් තෙත් කළේය. ආකාශ් මම දන්නවා ඔයා අද ගොඩාක් දුක් වෙනවා ඇති කියලා. ඒත් අපේ ආදරේ මේ ලෝකේ ජීවත් කරවන්න මං හරි ආසාවෙන් හිටියේ. අපි දෙන්නගේ චූටි පැටියා මගේ කුසේ කියලා දැනගත්ත දා මට ලොකු සතුටක් දැනුණා. ඔයාගේ ලේ මගේ බඩේ කියලා දැනෙද්දි මට දැනුනේ මං රටක් රාජ්‍යයක් දිනුවා වගේ. ඒ දරු පැටියව ඔයා නැති කරද්දි මං හිතුවේ ඔයා මාව පාවිච්චි කරලා අතාරින්න හදනවා කියලයි. ඒත් මං හැමදේම දැනගද්දි ඔයා මගෙන් දුර ගිහින්. හැමදාම මං ඔයාට ගොඩක් ආදරෙයි. අපේ පැටියව නංගිට බලාගන්න උදව් කරන්න. අපි දෙන්නගේ ආදරේ මතක සටහන් මේ තියෙන්නේ ආකාශ්. කන වගේ බලාගන්න ඕනි හරිද? අම්ම කෙනෙක් වෙලා අපේ පැටියා එක්ක මට ඉන්න බැරි වුණත් ඔයාව මං චූටි සුරංගනාවියකගේ තාත්තා කරලා යනවා. හේ යුගාරා. එයාගේ ඇස් දෙක ඇතුලේ මං හැමදාම ඔයා දිහා බලාගෙන ඉන්නවා. මට පොරොන්දු වෙන්න ඔයා එයාට ආදරේ කරනවා කියලා. ආකාශ් දිනපොත පපුවට තද කර ගත්තේය. ඒ මොහොතේ යුගාරා ඔහු අසලට දුවගෙන ආවාය. අංකල් ඇයි අඬන්නේ? මම ඔයාට සින්දුවක් කියන්නද? ඇය කිසිවක් නොදන්නාසේ ඇසුවාය. ආකාශ් ඇයව ඔසවා තම උකලෙන් වාඩි කරවා ගත්තේය. නෑ දෝනි මං අඬන්නේ නෑ. මං ගොඩාක් සතුටින් ඉන්නේ. ඇත්තටම බෝනික්කි මට අංකල් කියන්න එපා. යුගාරා පුදුමයෙන් ඔහු දෙස බැලුවාය. එහෙනම් මොකද්ද කියන්න ඕනේ? ආකාශ් සහන්සා දෙස බැලුවේය. සහන්සාගේ දැසේ තිබුණේ අනුමැතියකි. ඔහු නැවත යුගාරා දෙසට හැරුණි.
මට තාත්තා කියලා කියන්න පුළුවන්ද? යුගාරගේ දැස් දිලිසෙන්නට විය. ඇය කිසිවක් නොකියා ආකාශ්ගේ බෙල්ලේ එල්ලී ඔහුව සිපගත්තාය. ඒ මොහොතේ ආකාශ්ට දැනුනේ මුළු ලෝකයම තමාට ලැබී ඇති බවයි. වසර ගණනාවක හුදෙකලාව සහ වරදකාරී හැඟීම එක මොහොතකින් දිය වී ගියේය. නමුත් ඒ සතුට මැද සහන්සාගේ සිතේ තිබුණේ වෙනත් බියකි. ඡායාගේ මරණයෙන් පසු යුගාරගේ භාරකාරත්වය වෙනුවෙන් නීතිමය ප්‍රශ්න මතුවී තිබුණි. ඡායාගේ නපුරු ඥාතීන් පිරිසක් යුගාරගේ නමට ඇති දේපළ ලබා ගැනීමට උත්සාහ කරමින් සිටියහ. අයියේ අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සහන්සා කතාව ආරම්භ කළාය. බෝනික්කව ගන්න අක්කගේ මහත්තයා උත්සාහ කරනවා. ඒ අය බලන්නේ දරුවව නෙවෙයි අක්කා බෝනික්කි නමට ලියපු සල්ලි වලට. ආකාශ්ගේ මුහුණ දැඩි විය. ඔහුගේ දැස් අලුත් තීරණයක සලකුණු පෙන්වන්නට විය. කාටවත් බෝනික්කිව අරන් යන්න මං ඉඩ දෙන්නේ නෑ සහන්සා. එදා මට ඡායාව බේරගන්න බැරි වුණා. ඒත් අද මගේ පණ දීලා හරි මම මගේ දුවව බේරගන්නවා. පසුදා උදෑසන උදා වූයේ නොසන්සුන් බවක් දරාගෙනය. සහන්සා පැවසූ පරිදිම ඡායාගේ මහත්පා වන ගුණපාල සහ ඔහුගේ නීතිඥයා සහන්සාගේ නිවසට පැමිණියහ. ඔවුන් පැමිණියේ යුගාරව බලහත්කාරයෙන් හෝ රැගෙන යාමේ අරමුණ ඇතිවය. සහන්සා තවත් මේක ඇදගෙන යන්න එපා. දරුවෙක් කොහොම තනියම හදන්න බෑ. රටේ නීතියක් කියලා එකක් තියෙනවා. ඒ නිසා දරුවව අපිට දීලා උඹේ බඩක් බලාගනින්. ගුණපාල ගර්ජනා කළේය. සහන්සා බියෙන් වෙව්ලමින් යුගාරව පිටුපසට කරගත්තාය. නෑ මහත්තයා දරුවට මේ පරිසරය හුරුයි. අනික අක්කා කැමති උනේ නෑ ඔයාලා ගැන. කවුද උඹේ අක්කා? ඒකි දැන් මැරිලා. නීතියෙන් අපිට පුළුවන් දරුවව ගන්න. ගුණපාල ඉදිරියට එද්දී සාලේ කෙළවර සිටි ආකාශ සෙමින් ඉදිරියට පැමිණියා. දුවට අතක්වත් තියන්න හිතන්න එපා. ආකාශ්ගේ ගොරෝසු හඬ මුළු නිවස පුරාම දෝංකාර දුන්නා. ගුණපාල නතර විය. ඔහු මේ නන්නා දුන්නන තරුණයා දෙස අවඥාවෙන් බැලුවේය. කවුද මේ? සහන්සා උඹ දැන් ගෙවල් අස්සේ මිනිස්සුත් තියාගෙන දින්නේ? ආකාශ් සෙමින් ගුණපාල අසලට ගොස් ඔහුගේ දැස් දෙස කෙලින් බැලුවේය. මම කවුද කියන එක නෙවෙයි වැදගත්. මම මේ දරුවගේ තාත්තා. මේ මගේ ලේ. ගුණපාලත් නීතිඥයාත් එකවරම සිනාසුණා. තාත්තා ඡායාට මිනිහෙක් හිටියේ නෑ. උඹ කොහෙන් ආපු එකෙක්ද? නිකන් බොරු කියලා හිරේ යන්න එපා මිනිහෝ. මම බොරු කියන්නේ නෑ. ආකාශ් තම සාක්කුවෙන් ජංගම දුරකථනය ගෙන එහි වූ පැරණි ඡායාරූපයක් පෙන්වුවේය. එය ඔහු සහ ඡායා එකට සිටි ඡායාරූපයකි. DNA පරීක්ෂණයකට මම ලෑස්ති. මගේ දුවව විකුණගෙන කන්න මං කාටවත් ඉඩ දෙන්නේ නෑ. ඔයාලා ආවේ දේපළ වලට නම් මතක තියාගන්න අද ඉඳන් මේ දරුවා වෙනුවෙන් පෙනී ඉන්නේ මම. ගුණපාල මදක් පසු බෑවේය. ආකාශ්ගේ දැස්වල තිබූ ඒ භයානක තීරණාත්මක බව ඔහු මින් පෙර දැක තිබුණේ නැත. හොඳයි අපි බලමු නීතියෙන් කවුද දිනන්නේ කියලා. ගුණපාල තර්ජනය කරමින් නිවසින් පිටව ගියේය. ඔවුන් ගිය පසු සහන්සා බිම වාඩි වී හඬන්නට වූවාය. ආකාශ් ඇය අසලට ගොස් ඇගේ උරහිසට අත තැබුවේය. බය වෙන්න එපා සහන්සා. මං ඉන්නවා. මං ආයේ පැනලා යන්නේ නෑ. අයියේ ඒ මිනිස්සු නෙවෙයි. දේපළ වෙනුවෙන් ඕන දෙයක් කරන ජාතියක්. සහන්සා කඳුළු පිස දමමින් කීවාය. කරපු දේවල් ඇති සහන්සා. මං තීරණයක් ගත්තා. මං ලංකාවෙම නතර වෙනවා. මගේ බිස්නස් වැඩ මෙහෙට ආරු කර ගන්නවා. බෝනික්කිව හොඳට බලා ගන්නයි මගේ සුරංගනාවිට උගන්වන්නයි ඒ වගේම එයාගේ අයිතිවාසිකම් රැකගන්න මම මගේ මුළු ශක්තියම යොදවනවා. ආකාශ් සහන්සා දෙස ආදරෙන් බැලුවේය. සහන්සා ඔයා මෙච්චර කාලයක් මගේ දුවව බලාගත්තා. මට ඒකට ඔයාට ස්තුති කරන්න වචන නෑ. ඔයත් අපේ පවුලේ කෙනෙක්. මං ඔයාව තනි කරන්නේ නෑ.
යුගාරා හෙමින් ආකාශ්ගේ අතේ එල්ලුණා. තාත්තා අපි ආයේ අර ලස්සන මුහුද ගාවට යමුද? ආකාශ් ඇයව වඩා ගත්තා. යමු රත්තරන් අපි හැමදාම සතුටින් ඉමු. එදින සවස ඔවුන් තිදෙනාම නැවතත් වෙරළට ගියා. හිරු බැස යන දර්ශනය වෙනදාට වඩා අද ලස්සන බව ආකාශ්ට හිතුණා. ඡායාගේ මරණයෙන් පසු අවුරුදු 5ක් පුරා ඔහුගේ ජීවිතයේ තිබූ කළු වළාකුළු ඉවත් වී අලුත් හිරු පායමින් තිබුණා. නමුත් ඔහු නොදැන සිටි දේ නම් ගුණපාල ලෙහෙසියෙන් පරාජය පිළිගන්නා අයෙකු නොවන බවයි. ඔහු ආකාශ්ව අමාරුවේ දැමීමට අලුත් කුමන්ත්‍රණයක් සැලසුම් කරමින් සිටියා. ගුණපාල නිවසින් පිටව ගියේ පරාජය පිළිගෙන නොව ආකාශ්ව විනාශ කිරීමේ දැඩි වෛරයකින්. ඔහු කෙලින්ම ගියේ නගරයේ සිටින දූෂිත පොලිස් නිලධාරියෙකු හමුවට. අරූ ආවේ කොහෙන්ද කියලා මම දන්නේ නෑ. හැබැයි ඌව මේ පැත්තෙන් අතු ගාලා දාන්න ඕනේ. ගුණපාල දත්මිටි කමින් කීවා. මේ අතර ආකාශ් සහ සහන්සා යුගාරා සමග ඉතාමත් සතුටින් කාලය ගත කළා. සහන්සා තුළ ආකාශ් කෙරෙහි තිබූ ගෞරවය සෙමින් සෙමින් ආදරයකට පෙරළෙමින් තිබුණා. නමුත් සහන්සා ඒ සඟවා ගත්තේ තම අක්කාගේ මතකයට ගරු කරමින්. දිනක් රාත්‍රියේ ආකාශ් නිවසින් බැහැරව සිටියදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහන්සාගේ නිවස වට කළා. අපිට තොරතුරක් ලැබිලා තියෙනවා මේ ගෙදර නීති විරෝධී මත්ද්‍රව්‍ය තියෙනවා කියලා. නිලධාරියෙක් පැවසුවේය. සහන්සා බියෙන් ගල් විය. නෑ මහත්තයා මෙහෙම දෙයක් වෙන්න බෑ. නමුත් නිලධාරීන් නිවස පරීක්ෂා කරද්දී ආකාශ් නැවතී සිටි කාමරයේ ඇඳ යට තිබී කුඩා පාර්සලයක් හමු වුණා. සහන්සාට කරකැවිල්ලක් හැදුනා. මේ ගුණපාලගේ වැඩක් බව ඇයට වැටහුණත් කිසිවක් කිරීමට ඇයට ශක්තියක් නොවිය. එවිටම වගේ ආකාශ් නිවසට ආවා. පොලිසිය වහාම ඔහුට විලංගු දැම්මා. අයියේ මෙයාලා කියනවා ඔයාගේ කාමරේ මත්ද්‍රව්‍ය තිබුණා කියලා. මං දන්නවා ඔයා එහෙම කරන්නේ නෑ කියලා. සහන්සා හඬමින් කෑ ගැසුවාය. ආකාශ් සංසුන්ව සිටියා. ඔහු දැන හිටියා මේ තමාට එරෙහිව අටවන ලද උගුලක් බව. බය වෙන්න එපා සහන්සා. ඇත්ත කවදා හරි එළියට එනවා. ඔයා බෝනික්කිව බලාගන්න. කාටවත් දරුවව අරන් යන්න දෙන්න එපා. ආකාශ පොලිස් රථයට නංවා ගන්නා ලදී. පොලිස් සිරමැදිරිය තුලදී ආකාශ්ට මුණ ගැසුනේ ගුණපාලවයි. ඔහු ආකාශ්ට සමච්චල් කරමින් සිනාසුණා. මං කිව්වා නේද උඹට කෙල්ලව තියාගන්න ලැබෙන්නේ නෑ කියලා. දැන් උඹට වෙන්නේ හිරේ ලගින්න. හෙට උදේට මම පොඩි කෙල්ල අරන් යනවා. ආකාශ් සෙමින් සිනාසුණා. ගුණපාල ඔයා හිතුවේ මං ඔයාට වඩා අහිංසකයි කියලාද? මං ලංකාවට ආවේ නිකන් නෙවෙයි. මගේ පස්සෙන් එන දේවල් ගැන ඔබ දන්නේ නෑ. ඊළඟ මොහොතේ පොලිස් ස්ථානයට උසස් පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණියා. ඔවුන් සමග සිටියේ ආකාශ්ගේ පෞද්ගලික නීතිඥවරයා. ආකාශ් යනු ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු පමණක් නොව විදේශීය තානාපති කාර්යාලයක් සමග සමීප සම්බන්ධතා පවත්වන්නෙකු බව ඔවුන් හෙළි කළා. තවද ආකාශ් තම කාමරය තුළ රහසිගත කැමරාවක් සවිකර තිබුණා. ගුණපාලගේ මිනිසෙකු ජනේලයෙන් පැන මත්ද්‍රව්‍ය පාර්සලයේ තබන අයුරු එහි පැහැදිලිව සටහන් වෙලා තිබුණා. දැන් කවුද හිරේ යන්නේ ගුණපාල? ආකාශ් සිරමැදිරියෙන් එළියට එමින් ඇසුවා. පොලිසිය වහාම ගුණපාලව අත්අඩංගුවට ගත්තා. ආකාශ් නිවසට පැමිණියේ යුගාරව බැලීමට. මාස කිහිපයකට පසුව මුහුදු වෙරළේ සුදු වැලි තලාව මත යුගාරා සතුටින් දුව පැන සෙල්ලම් කරමින් හිටියා. ආකාශ් සහ සහන්සා ඈතින් හිඳ ඒ බලා සිටියා. ආකාශ් දැන් ලංකාවේ ස්ථිරව පදිංචි වී සිටින අතර ඔහු යුගාරාගේත් සහන්සාගේත් සම්පූර්ණ වගකීම බාරගෙන තිබේ. සහන්සා ආකාශ් ඇය දෙස බැලුවේය. ඇයි අයියේ? ඡායා මට දීපු ලොකුම තෑග්ග සඳලි. ඒත් ඒ දරුවව මේ තාක් රැකගත්තේ ඔයා. මට හිතෙනවා ඡායාට ඕන උනේ මං ආයෙත් තනි නොවී ඉන්න කියලා. ඔයාට පුළුවන්ද මගෙත් බෝනික්කිගෙත් ජීවිතේ සදාකාලික නැවතුම වෙන්න? සහන්සගේ දෑස් සතුටින් පිරී ගියා. ඇය වචනයක්වත් නොකියා ආකාශ්ගේ උරහිස මත හිස තබා ගත්තා. ඈතින් ඇසෙන මුහුදු රළ හඬ ඔවුන්ගේ අලුත් ජීවිතයට ආශිර්වාද කරනුවක් මෙන් දැනුණා. ආකාශ් අහස දෙස බැලුවා.
එක තරුවක් ඉතා දීප්තිමත්ව බබලමින් තිබුණා. ඒ ඡායා බව ඔහුට විශ්වාසය. ඇය දැන් සතුටින් සිටිනු ඇත. මොකද ඇගේ ආදරණීයයන් දැන් ආරක්ෂිතයි වගේම සතුටින් නිසා. යාළුවනේ කතාව ලස්සනයි නම් ඔයාලගේ කමෙන්ට් එකක් පහලින් දාන්න යන්න කියලා ආදරෙන් මතක් කරනවා.